Hello everyone. You are warmly welcome to the channel. I'm Dilhani. Today our lesson is 25 nouns and 25 verbs. This is the second part of our lesson. ආදරණීය දුවල පුතාලා සියලු දෙනාම අදත් දිල්හාන් ඉංග්‍රීසි ක්ලාස් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ පාඩම නාමපද 25ක් සහ ක්‍රියාපද 25ක්. අපේ YouTube නාලිකාවත් එක්ක හැමදාම එකතු වෙලා ඉන දුවල පුතාලා දන්නවා මෙහි පළමු කොටස අපි කලින්ම ඔයාලට ගෙනත් තියෙන්නේ. ඉතින් අද අපේ පාඩම එහි දෙවෙනි කොටස නාමපද 25ක් සහ ක්‍රියාපද 25ක්. එතකොට කලින් අපි නාමපද ක්‍රියාපද 50ක් ඉගෙනගෙන තියෙනවා. අද ඔයාලට නාමපද ක්‍රියාපද 50ක් ඉගෙන ගන්න තියෙනවා. එහෙමනම් අපි යමු අද අපේ පාඩමට. ඇත්තටම අද පාඩම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති දුවල පුතාලට වගේම විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට මේ verbs and nouns ටික හරිම වැදගත් වේවි. එහෙමනම් අවබෝධයෙන් පාඩමත් එක්ක රැඳිලා ඉන්න. Nouns and verbs. අපි ඉගෙන ගත්ත පුතේ කලින් වීඩියෝ එකේ nouns කියලා කියන්නේ අපි names වලට. verbs කියලා කියන්නේ යම්කිසි action එකකට. Nouns, names, උදාහරණ විදිහට examples for cat, school, like that. Verbs, actions, examples run, play, like that. Okay, අපි බලමු එහෙමනම් what is a noun? What is a noun? Noun is a name in word. It is a name of a person, place, animal or a thing. හරි. ඔයාලා දන්නවා නාමපදයක් කියලා කියන්නේ name in word එකක්. යම්කිසි දෙයකට දෙන නමක්. ඒක පුද්ගල නාමයක්, ස්ථාන නාමයක්, සත්ව නාමයක්, එහෙම නැත්නම් ද්‍රව්‍ය නාමයක් වෙන්න පුළුවන්. Noun is a name in word. It is a name of a person, place or thing. Right. එහෙමනම් අපි බලමු verb එකක් කියන්නේ මොකක්ද කියලා. What is a verb? Verb is a doing word or action word. It tells us what someone or something does. Verb is a doing word or action word. It tells us what someone or something does. ඉතින් verb එකක් කියලා කියන පුතේ ක්‍රියාපදයක් යම්කිසි කෙනෙක් කරන දෙයක් ක්‍රියාවක්. ඒකෙන් හැඳින්වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් විසින් කරන දෙයක් ක්‍රියාවක් verb එකක්. හරි. එහෙනම් පුතේ අපි යමු ඉස්සෙල්ලාම nouns පිළිබඳව ඉගෙන ගන්න. Nouns. අපි මේ පාඩමේදීත් ඔයාලට නාමපද 25ක් අරන් ඇවිල්ලා තියෙනවා. Nouns. Number 1 star තරුව. Number 2 spider. ඔන්න ඔයාලට ශිෂ්‍යත්ව විභාගෙට එහෙම මේ words හරි වැදගත්. Spider මකුලුවා. Spoon හැන්ද. Flag කොඩිය. Clock ඔරලෝසුව. ඉතින් ශිෂ්‍යත්ව විභාගෙදී ඔයාලා ගොඩක් papers කරලා තියෙන දරුවන්ට තේරෙනවා මේ words පහ නිතර භාවිතා වෙලා තියෙනවා. ඔයාලගේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවල එහෙම බොහෝ විට භාවිතා වෙලා තියෙන නාමපද තමයි අපි මෙතන දීලා තියෙන්නේ. Okay, star තරුව, spider මකුලුවා, spoon හැන්ද, flag කොඩිය, clock ඔරලෝසුව. Right. අපි යමු එහෙමනම් ඊළඟ ටික clouds. Number 6 clouds වලාකුළු. Number 7 plate පිඟාන. Number 8 crane කෝච්චිය. Plant 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 පැලය. duck duck තාරාව. Clouds වලාකුළු, plate පිඟාන, crane කෝච්චිය, plant පැලය, duck තාරාව. හරි. පුතාලා මේ ටික ඔයාලගේ නෝට්බුක් එකේ ලියා ගන්න. දැන් ඔයාලා මේ වෙනකොට නාමපද සහ ක්‍රියාපද කියන්නේ මොනවාද? examples මොනවාද? කලින් නාමපද ක්‍රියාපද 50ක් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ නාමපද සහ ක්‍රියාපද 50ත් ඔයාගේ නෝට්බුක් එකේ නෝට් ඩවුන් කරගන්න. Okay, right. Next one. Swat කඩුව. Glass වීදුරුව. GLASS glass වීදුරුව. Next one. Bricks ගඩොල්.
bricks gadol, bread pan, bread pan. Next one, bridge, bridge පාලම, BRIDGE bridge පාලම. එතන පුතේ උජ් sound එක bridge පාලම. එහෙමනම් sword කඩුව, glass වීදුරුව, bricks gadol, bread pan, bridge පාලම. Right, shall we move to next one? Okay, next one, crown ඔටුන්න, crown ඔටුන්න. Vegetables elavalu, VEGETABLES vegetables elavalu. Next one, fruits පළතුරු. බලන්න පුතේ එතන බහුවචනේ තියෙන්නේ. fruit එකක් කියන්නේ අපි පළතුරු, FRUITS fruits පළතුරු. Next one, onion, onion. It's pronounced onion, onion, lono. Next one, next, next. එතන පුතේ NEST, nest. කුරුළු කූඩුව. එතන ඔයාලා දන්නවා NEXT, next කියලා කිව්වොත් ඊළඟ කියන idea එක. මෙතන තියෙන්නේ හැබැයි NEST, nest, nest. කුරුළු කූඩුව. හරි. එහෙනම් crown ඔටුන්න, vegetables elavalu, fruits පළතුරු, onion ලුණු, nest කුරුළු කූඩුව. Right. Shall we move to next one? 21, notebook, notebook සටහන් පොත. notebook, notebook mean සටහන් පොත. mango, mango අඹ. Do you like to eat mango? ඔයාලා කැමති නේද mango කන්න? Right, yes. mango අඹ. kitten, kitten පූස් පැටියා, පූස් පැටවා. අපි දන්නවනේ නේ baby animals ලා කීප දෙනෙක්ටම වෙන වෙනම ඒගොල්ලන්ට ආවේනික names තියෙනවා. ඔයාලා grade 3 වල මේක ඉගෙන ගන්නවා. ඉතින් mothers and their babies පාඩමේදී එහෙම නැත්නම් animal friends පාඩමේදී මෙතන ඉගෙන ගන්නවා. එහෙමනම් kittens පූස් පැටවා, පූස් පැටවා. island දූපත, island දූපත. It's pronounced island, island දූපත. Right? Next one, gift, gift tag. අපි මේකටම කියනවා නේද present, gift tag. Okay, right. Let's move to next one, verbs. හරි. දැන් අපි නාමපද 25 ඉගෙනගෙන ඉවරයි. ඔයාලා notebook එකේ note down කරගන්න. එහෙමනම් දැන් අපි යමු verbs වලට. verbs ක්‍රියාපද. හරි. බලන්න පුතේ පළවෙනි එක. Look at the first one, teach, TEACH, teach උගන්වනවා, teach උගන්වනවා. swing ඔන්චිලි පදිනවා. cry අඬනවා. බලන්න it's very easy one, CRY, cry අඬනවා. right, next one, think, think think හිතනවා, THINK, think හිතනවා. Next one, learn, LEARN, learn ඉගෙන ගන්නවා. Right. Look at the next one. Number 6, develop, සංවර්ධනය කරනවා. develop, සංවර්ධනය කරනවා. Next one, number 7, catch, අල්ලනවා. Number 8, listen, ඇහුම්කන් දෙනවා. listen, please listen to me. ඇහුම්කන් දෙනවා. right? කරුණාකර මට ඇහුම්කන් දෙන්න. listen, ඇහුම්කන් දෙනවා. next one, mix, MIX, mix කලවම් කරනවා. mix කලවම් කරනවා. number 10, ride, පදිනවා. ride පදිනවා. අපි bicycle එකක් වගේ පදිනකොට අපි කියනවා ride, RIDE, ride පදිනවා. right, okay, shall we move to next one? dance නටනවා, DANCE, dance නටනවා. say කියනවා, SAY, say කියනවා. next one, open, OPEN, open මෙතන පුතේ verb එකක් විදිහට තියෙන්නේ. open mean විවෘත කරනවා, විවෘත කරනවා.
open the gate, open the door, like that. Open විවෘත කරනවා. Next one, close, close වහනවා. Close වහනවා. Next one, bake පුච්චනවා, පුළුස්සනවා. ගොඩක් වෙලාවට අපි දන්නවා අපි කේක් එකක් වගේ දෙයක් බේක් කරන්නේ නේ. bake පුළුස්සනවා. Okay, right. Look at the next one. Number 16. Paint. Paint. පින්තාරු කරනවා. අපි ගෙදර wall එකක් බිත්තියක් මොකක්ද කරන්නේ? paint කරන්නේ. පින්තාරු කරනවා. Next one. solve. විසඳනවා. ඔන්න English medium maths කරන අයට මේ word එක නිතර හම්බ වෙනවා නේද? solve. විසඳනවා. Next one. feel. දැනෙනවා. feel. දැනෙනවා. අපිට යම්කිසි දෙයක් දැනෙනවා, හැඟෙනවා නම් අපි කියනවා feel කියලා. Right. Next one, identify. Identify. Identify mean අඳුර ගන්නවා, හඳුන ගන්නවා. Next one, live. පිටත් වෙනවා. live. පිටත් වෙනවා. Right. Shall we move to the next one? 21. Understand. තේරුම් ගන්නවා. Understand. තේරුම් ගන්නවා. Next one, win. දිනනවා. win. දිනනවා. Next, create. create. නිර්මාණය කරනවා. create. නිර්මාණය කරනවා. Next one, forget. forget. අමතක කරනවා. forget. අමතක කරනවා. Next one, 25. join. සම්බන්ධ වෙනවා. join. සම්බන්ධ වෙනවා. එහෙමනම් understand. තේරුම් ගන්නවා. win. දිනනවා. create. නිර්මාණය කරනවා. forget. අමතක කරනවා. join. සම්බන්ධ වෙනවා. හරි. එහෙනම් පුතේ අපි verbs 25කුත් මෙතනදී සාකච්ඡා කළා. ඔයාලා ලස්සනට නෝට් එකක් ලියා ගන්න සහ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ ලස්සනට නෝට් එක පිළිවෙලට නාමපද 25ක් සහ ක්‍රියාපද 25 ලියලා මූලිකව අනිවාර්යෙන් ඔයාලා නාමපද 25 නම් පාඩම් කරගන්න. මොකද ඒක ඔයාට හරිම වැදගත් වේවි ළඟදිම එන ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙද්දී. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට විතරක් නෙමෙයි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අනිවාර්යෙන් පුතේ ඕගොල්ලන් නාමපද සහ ක්‍රියාපද වෙන වෙනම සහ ඔයාලගේ vocabulary එක හොඳ rich vocabulary එකක් තියෙන නම් වචන ගොඩාක් අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාලා හොඳට වචන පාඩම් කරගන්න. අඩුම තරමේ දවසට වචන 3ක් 4ක් වගේ පාඩම් කරන පුරුද්දක් තියාගන්න. එතකොට ඔයාලට හරිම පහසු වේවි ඉංග්‍රීසි ඉස්සරහට ඉගෙන ගන්න සහ ආසාවෙන් ඉගෙන ගන්න. ඉතින් එහෙමනම් අද පාඩම 25 nouns and 25 verbs. මං හිතනවා ඔයගලන්ට ගොඩාක් මේ පාඩමත් වැදගත් වෙන්න ඇති කියලා. Okay, I think this lesson is very useful to you. Share this video to your friends and subscribe the channel. Let's meet another lesson. I'm Dilhani. Goodbye.